ඔන්න ඉතින් ඔයාට ඕන නම් කොණ්ඩේ ටිකක් මේ වගේ මහත් කරලා පෙන්නන්න මේක තමයි ඔයාට තියෙන ලේසිම විදිහ. ඉතින් ඔයාට ඕන නම් මෙන්න මේ වගේ ෆුල් වොලියුම් එකක් අරගන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ ටිකක් මීඩියම් විදිහේ වොලියුම් එකක් අරගන්නත් පුළුවන්. ඉතින් එන්නකෝ මේක කරේ කොහොමද කියලා පෙන්නන්න. ඉතින් ඒක මං කළේ මෙන්න මේ ක්‍රිම්පර් එක යූස් කරලා. මේක ඉතින් ටිකක් පරණ ස්ටයිල් එකක්. හැබැයි ඉතින් අදටත් තාමත් යූස් කරන විශේෂයෙන්ම හෙයාර් ස්ටයිල් කරද්දී මෙන්න මේ විදිහට කොණ්ඩේ චුට්ටක් හොඳට පුම්බලා ලස්සනට තියන්න මේක පාවිච්චි කරනවා. ඉතින් ඔයා බැලුවොත් එහෙම මේ ක්‍රිම්පර් අයන් සාමාන්‍යයෙන් අපි අර කොණ්ඩේ ස්ට්‍රේට් කරන අයන් එකට වඩා වෙනස්. මෙන්න මේ වගේ දැති තියෙන ස්වරූපයක් තමයි මේ ක්‍රිම්පර් අයන් වල දකින්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ ක්‍රිම්පර් අයන් ඔයාට එක එක සයිස් එකකින් දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ දැති එක එක සයිසස් වලින් තියෙනවා. සාමාන්‍ය ටිකක් ලොකු දැති තියෙන එක තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයට තියෙන. ඒ වගේම පුංචිම දැති තියෙන එකකුත් තියෙනවා. ඒකෙන් සාමාන්‍යයෙන් ලොකු වොලියුම් එකක් පෙන්වනවා. මොකද එක ළඟ ළඟ තමයි මේක ක්‍රිම්ප් වෙන්නේ. ඉතින් මෙතනදී අංක එකටම ඔයා හෙයාර් එක හොඳට ක්ලීන් කරලා ඩ්‍රයි කරලා තියෙන එක වැදගත් වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ටිකක් බ්ලෝ ඩ්‍රයි කරලා තියෙන එක ගොඩක් ලේසි වෙනවා අපිට ක්‍රීම් කරගන්න. විශේෂයෙන් ඔයාට තියෙන මෙන්න මේ වගේ ටිකක් ලොකු වේවි තියෙන එම නැත්නම් කර්ලි හෙයාර් එකක් නම් ඔයාට තියෙන්නේ ටිකක් ඒ කර්ල් ගතිය අඩු කරගන්න තරමට අපිට මේ ක්‍රීම් පෑන් එක යූස් කරන්න ලේසි. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදියට හීට් ප්‍රොටෙක්ටර් එක ස්ප්‍රේ කරගන්න ඕනේ. ඉතින් මේක ස්ප්‍රේ කරලා ටිකක් වෙලා ඉන්න දෙන්න ඔයාගේ කොණ්ඩේට මේක ඇබ්සෝබ් වෙලා හොඳට සෙට් වෙනකම්. දැන් තියෙන්නේ මෙන්න මේ විදියට කොණ්ඩේ කොටස් කරගෙන කොටස අරගෙන ක්‍රීම් අයන් එකෙන් අයන් කරගන්න. ඉතින් මේක අර මම අර කලින් කිව්වා වගේ අපි සාමාන්‍යයෙන් ස්ට්‍රේට්නින් අයන් එකකින් කරනවා වගේ නෙමෙයි. මෙන්න මේ වගේ උඩින් ඉඳන් පහළට ක්‍රීම්පර් එකෙන් මෙන්න මෙහෙම ටිකක් තද කර තමයි පල්ලෙහාට ක්‍රීම් කරන්න ඕනේ. අර ස්ට්‍රේට්නින් අයන් එකෙන් ඔය කෙලීම පහළට ගෙනියන්නේ නැහැ. මෙන්න මේ වගේ ටික තද කර තමයි කරන්න ඕනේ. ඉතින් මේක අර ෆුල් හෙයාර් කරාට පස්සේ මෙන්න මේ වගේ ලොකු වොලියුම් එකක් පෙන්නනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඔයා එහෙම ලොකු වොලියුම් එකකට කැමති නැත්නම් ඔයාට මීඩියම් වොලියුම් ගතියක් උඩ කොටස විතරක් නම් ඔයාට පොඩි වොලියුම් එකක් පෙන්වන්න ඕනේ. ඔයාට එතකොට මේ උඩ ලයින් එක විතරක් ක්‍රීම් පෑන් එකෙන් අයන් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට උඩ කොටස විතරක්. ඊට පස්සේ ඉතින් ඔයාට කරන්න තියෙන ඔයා යූස් කරන හොඳ ලීවින් සීරම් එකක් හෙයාර් එකට මෙන්න මේ විදියට ඇප්ලයි කරලා හොඳට සීල් කරන්න. ඉතින් මොකද කියන්නේ ඊළඟ වීඩියෝ එකෙන් තනියම කර්ල්ස් හදාගන්න කියලා දෙන්නද? හැබැයි ඉතින් ඒකට නම් ඔයාට පහලින් කමෙන්ට් එකක් දාන්න වෙනවා.